අයිබෝන් ලයාරා TV YouTube නාලිකාව මගින් අද දවසේ මම සූදානම් වෙනවා පහතරට නර්තන සම්ප්‍රදායට අයත් දෙවොල්මඩු ශාන්ති කර්මය පිළිබඳව ඔබත් සමග කතා බහ කිරීමට. අද වීඩියෝව ආරම්භ කිරීමට කලින් හැමෝටම මතක් කරනවා තවමත් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න සහ තව කෙනෙකුට බලන්න share කරන්නත් පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධව ඔබට දැනෙන දේ පහලින් කමෙන්ට් එකක් විදියට පළ කරන්නත් අමතක කරන්න එපා. දෙවොල්මඩු ශාන්ති කර්මය පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රධානතම ශාන්ති කර්මයේ විදියට සැලකෙනවා දෙවියන් දෙසා පවත්වනු ලබන. ඉතින් අද දවසේ මම සූදානම් වන්නේ ඔබට ඒ දෙවොල්මඩු ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණු සහ එහි උපත් කතාව පිළිබඳව ඔබත් සමග කතා බහ කිරීමට. අපි මුලින්ම බලමු දෙවොල්මඩු ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණු. ඒ වගේම දෙවොල්මඩු ශාන්ති කර්මය සහ මේ මඩු ශාන්ති කර්ම පහතරට නර්තන සම්ප්‍රදාය පුරා ප්‍රචලිතව පවතිනවා. දෙවොල්මඩු, පුණාමඩු, ගරාමඩු, කෝල්මුරයාග, දෙවොල්බාග ඔය ආදී වශයෙන් මේ මඩු ශාන්ති කර්මයන් බොහෝමයක් පහතරට නර්තන සම්ප්‍රදාය හා බැඳී පවතිනවා. දෙවොල්මඩු ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණු අපි බැලුවට පස්සේ විශේෂයෙන්ම දෙවියන්ගෙන් ඇතිවන්නා වූ අපල උපද්‍රව දුරු කිරීම සඳහා මේ දෙවොල්මඩු ශාන්ති කර්මය පවත්වනු ලබනවා. එහිදී විශේෂයෙන්ම දෙවියන්ගෙන් ඇතිවන්නා වූ දෙවියන්ගේ ලෙඩසේ ග්‍රාමීය ජනතාව සලකනු ලබන පැපොල, වසූරිය, සරම්පා, කම්මුල්ගාය ඔවැනි රෝග ගමකට වැළඳුනාට පස්සේ එදා ඒ ගැමියෝ පුරුදු වෙලා හිටියා මෙය දෙවියන්ගේ ලෙඩක් ලෙස සලකන්න සහ එයින් දුරු වීම සඳහා ඉන් අත්මිදීම සඳහා දෙවොල්මඩු ශාන්ති කර්ම පැවැත්වීම සඳහා ඔවුන් පුරුදු වෙලා හිටියා. ඒ නිසාවෙන් එහි අරමුණක් විදියට අපට සලකන්නට පුළුවන් මේ දෙවියන්ගෙන් ඇතිවන්නා වූ ලෙඩ රෝග සුව කිරීම සඳහා දෙවොල්මඩු ශාන්ති කර්මය පවත්වනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේදී සිටින ජනතාව තමන්ගේ අස්වැන්න සරුසාර කර ගැනීමට, හරක බාන ආරක්ෂා කර ගැනීමට සහ ස්වාභාවික විපත් වලින් අත්මිදීම සඳහා දෙවොල්මඩු ශාන්ති කර්ම පවත්වනවා. ඒ වගේම නිසි කලට අවුව වැස්ස ලබා ගැනීමටත් දෙවොල්මඩු ශාන්ති කර්ම පවත්වනවා. වර්තමානයේ වන විට අපට දැක ගන්නට පුළුවන් සංරක්ෂණ කටයුතු සඳහා දෙවොල්මඩු ශාන්ති කර්ම පවත්වනවා. ඒ වගේම මේ නර්තන විෂය සහ අනිකුත් විෂයන්ගේ නියැලිලා ඉන්න විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයක් සඳහා මේ දෙවොල්මඩු ශාන්ති කර්ම පවත්වනු ලබනවා. ඒ මම සඳහන් කරේ වර්තමාන අරමුණු. ඒ වගේම අතීත අරමුණකුත් තිබෙනවා. දෙවොල්මඩු ශාන්ති කර්මයේ පවත්වන අතීත අරමුණ තමයි එදා සේරමාන නිරිඳුට වැළඳුනා වූ හිසරදය සුවපත් කිරීම සඳහා තමයි දෙවොල්මඩු ශාන්ති කර්මය අතීතයේදී පවත්වලා තියෙන්නේ. අපි දැන් බලමු දෙවොල්මඩු ශාන්ති කර්මය හා බැඳී පවතින උපත් කතාව කුමක්ද කියලා. චෝල රාජ්‍ය සමයේ ඉන්දියාවේ රජ කරලා තියෙනවා සේරමාන කියලා රජ කෙනෙක්. මේ රජතුමාගේ උයන එක දවසක් ගෝනෙක් පාලු කරනවා. මෙය කන වැකුණු රජතුමා තමන්ගේ හේවායින්ට අණ කරනවා මෙම ගෝනා මරා දමන විදිහට. ගෝනා පසුපස හේවායෝ එළවාගෙන යද්දී ඒ උයනෙහිම අසල තිබුණු පොකුණකට වැටිලා මේ ගෝනා මියදෙනවා. නමුත් මේ මියදෙන අවස්ථාවේදී ඒ ගෝනා රජතුමා කෙරෙහි බද්ධ වූ වෛරයකින් තමයි පසු වෙලා තිබෙන්නේ. ඒ නිසාවෙන් රජතුමාගෙන් පලි ගැනීම සඳහා එම විලෙහිම මැඩියෙකු වී ඉපදුනා කියලා ඒ පුරා කතාවල සඳහන් වෙනවා.
දිනක් රජතුමා යනවා උයනේ සිරිනැරඹීමට. මේ අවස්ථාවේ රජතුමා දකිනවා ඒ පොකුණෙහි ඉතාමත් ලස්සන නිල් මහ නිල් මලක් පිපිලා තියෙනවා. රජතුමා ආස කරනවා ඒ මහ නිල් මල නෙලාගෙන සිප ගැනීමට. මේ මොහොතේ ඒ මලෙහි සැඟවී සිටි මැඩියාගේ විසදුමක් රජතුමාට ආග්‍රහණය වෙනවා. ඒ හේතු කොටගෙන දරුණු හිස රදයක් රජතුමාට ඇති වෙනවා. ඇතැම් පුරා කතාවල සඳහන් වෙනවා මානිල් මලෙහි සැඟවී සිටි මැඩියා රජතුමාගේ නාසයට රිංගනවා. ඒ හේතු කොටගෙන රජතුමාට හිස රදය වැළඳෙනවා කියලා. ඒ පුරා කතා කෙසේ වුවත් අවසානයේ රජතුමාට හිස රදයක්, දරුණු හිස රදයක් ඇති වෙනවා. මේ හිස රදය සුවපත් කිරීම සඳහා බොහෝ දේවල් කරනවා. නමුත් ඒ හිස රදය සුවපත් වෙන්නේ නැහැ. එක් දිනක් රජතුමා රූමත් කාන්තාවක් සිහිනෙන් දකිනවා. මේ සිහිනය පිළිබඳ රජතුමාගේ නිමිතිකරුවන්ට රජතුමා පවසනවා. ඔවුන් රජතුමාට පවසන්නේ ඔබ වහන්සේ සිහිනෙන් දැකලා තිබෙන්නේ පත්තිනි දේවිය බවත් මේ හිස රදය සුව කිරීමටත් මේ සිහිනයෙහි පලාපල අනුව බෞද්ධාගම ස්ථාපිත රටකට ගිහිල්ලා පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජාවක් පවත්වන්නට කියලා. ඒ නිසාවෙන් ඔවුන් ඒ සුදුසුම රට විදිහට ශ්‍රී ලංකාව තෝරගන්නවා. ශ්‍රී ලංකාවට සේරමාන රජතුමා ඇතුළු පිරිස පැමිණිලා නවගමුව දේවාලයේදී ප්‍රථම දෙවොල්මඩු ශාන්ති කර්මය පවත්වනු ලබනවා. තවත් පුරා කතාවක සඳහන් වන්නේ රජතුමා සහ බිරිඳ නැවුනගී යන අවස්ථාවේ ලස්සන මානිල් මලක් දැකලා රජතුමාය පෙර කතාවේ පරිදිම කඩලා සිපගනිද්දී එහි සැඟවී සිටි මැඩියාගේ විසදුමක් ආග්‍රහණය වීමෙන් රජතුමාට දරුණු හිස රදයක් ඇති වූ බව. මේ ආකාරයේ විවිධ වූ පුරා කතාවන් තිබෙනවා. දෙවොල්මඩු ශාන්ති කර්මයේ අන්තර්ගතය දිහා අප බැලුවට පස්සේ කෙසේ වෙතත් සේරමාන රජතුමාට වැළඳුනා වූ හිස රදය සුවපත් කිරීම සඳහා ප්‍රථම දෙවොල්මඩු ශාන්ති කර්මය පැවැත්වුවාය කියලා අපට කියන්නට පුළුවන් මේ උපත් කතා දිහා බැලුවට පස්සේ. මම හිතනවා ඔබට අවබෝධයක් වන්නට ඇති දෙවොල්මඩු ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණු සහ ඒහා බැඳුණු උපත් කතාව කුමක්ද කියන එක සම්බන්ධව ඉදිරි පාඩම් තුලින් දෙවොල්මඩු ශාන්ති කර්මය හා බැඳුණු චාරිත්‍ර විධි, නර්තනාංග, වාදන අවස්ථා සහ නාට්‍යමය පෙළපාලි, සැරසිලි ඒ ආදිය පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ පාඩම නැවැත්වීමට කලින් නැවත මතක් කරනවා හැමෝටම තවමත් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න පුළුවන්. ඔබට දැනෙන අදහස් පහලින් කමෙන්ටුවක් විදිහට පළ කරන්න කියලා මතක් කරනවා. හැමෝටම ආයුබෝවන්.